ලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔයගොල්ලෝ හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා ධනස් ඩෙස්ටිනේෂන් එකට. ඉතින් යාළුවනේ ඔන්න ඉතින් ඔයාලා අද එකතු වෙලා ඉන්නේ ලස්සන vlog එකක් එක්ක. ඉතින් අද මේ ලස්සන රසවත් vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ හැමෝටම have a nice day. This is ධනස් destination. යාළුවනේ පොලොස් ගෙඩියක් කුඩු කොටලා උයන්න කියලා අපි කොස් ගහක් ගාවට ආවා. ඉතින් මෙතන ගැඩි තේරීමක් කරන්න ඕන. මොකද කියනවා නම් ගස් ගොඩාක් තියෙනවා වත්තේ. ඒත් ඒ තියෙන හැම ගහකම පොලොස් රහ නැහැ. ඒ කියන්නේ රසම ගහක් තෝරන්න ඕන. ඒ රස අත්දැකීම අපිට ලැබෙන්නේ අපි ඒ හැම ගහකින්ම කාලා try කරලා බලනවා. හොඳට තැම්බෙන්නේ කෝකද රසම කෝකද කියලා බලලා තමයි නියම පොලොස් ගෙඩියක් තෝරගන්නේ. එහෙම ආවට ගියාට පොලොස් කොස් එහෙම තෝරන්න බෑ. මොකද කියනවා නම් හොඳට තැම්බෙනවා, nyරු කොස් කියලා තියෙනවා, කණ්ඩ බැරි කොස් තියෙනවා, දුම්මල කොස්. ඔහොම තියෙනවානේ. පොලොස් වලත් එහෙමයි. හොඳට තැම්බෙන රසම පොලොස් ඇඹුලට ගැලපෙන ඒවා. මගුල් ගෙදරට මල ගෙදරට දානෙට මේ තියෙන නියම පොලොස් ගෙඩියක්. දැන් අද අපි පොලොස් කුඩු කොටලා උයන්න. මෙන්න මේක තමයි ගන්න. යාළුවනේ ඔන්න කොහොල්ල වැක්කිරෙනවා. තේනවා ඇති. මේ කොහොල්ල වැක්කිරෙනකොට අපේ ඇගේ හැලුනොත් නැත්තම් සෙරප්පුවේ හරි කොතන හරි තැනක ගෑවුනොත් ඉවරයි. ඒ හින්දා යාළුවනේ මේ විදිහට ගහක කොලයක් කලව ගන්නවා. දැනටපත් මගේ අතේ චුට්ටක් ගෑවුණා. තාම වතුර වගේ කොහොල්ල ටිකක් තියෙන්නේ. පස්සේ මේක ඝන වෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ ඇන කොහොල්ල මාළුව. ඒ කියන්නේ මේ කොහොල්ල ගල්ුණාම ඇන කොහොල්ල වුණාම මාළුවක් වෙනවනේ. ඒකත් මම ඉස්සරහට වීඩියෝ වලින් ඔයගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙහෙම කරලා මෙහෙම අල්ලගත්තම ආය කොහොල්ල ගෑවෙන්නේ නැහැ. මේ කොළ අලවල තියෙන්නේ. එහෙනම් යාළුවනේ අපි යන් ගෙදර ගිහින් මේක උයාගෙන කමු. ගෙනාව පොලොස් ගෙඩිය පොතු ගහගමු. පොතු අරගෙන ඉවර වෙලා මේක කපාගෙන උයන්න පටන් ගමු. පොලොස් ගෙඩියේ කට්ට නැති වෙන්න පොතු අර ගන්න ඕනේ. හැබැයි කොහොල්ල ගෑවෙනවා ඇගේ. පස්සේ යාළුවනේ පොල් තෙල් ටිකක් දාගත්තම හරියනවා. කොහොල්ල වලට බය කට්ටියක් ඉන්නවනේ. ඕන් යාළුවනේ බලන්න මගේ අත කොහොල්ල වලින් නැවිලා තියෙන්නේ. පොල් තෙල් ටිකක් ගා ගන්න ඕනි තව චුට්ටකින්. එහෙනම් අපි පොලොස් ගෙඩිය දැන් වැඩේ හරි. පොලොස් ගෙඩිය සම්පූර්ණයෙන්ම කටු අරගෙන තියෙන්නේ. හොඳට අතට grip එක වගේ පොලොස් ගෙඩිය දැනෙනවා යාළුවනේ. මොකද අතේ කොහොල්ල තියෙන හින්දා පොලොස් ගෙඩිය හොඳට දැනෙනවා. ඉතින් යාළුවනේ දැන් පොලොස් ගෙඩිය මේ වගේ දෙකට කපා ගන්න ඕනි හරි මැදින්. හොඳට බලා ගන්න. මේ ලෝලු බෑල්ල ලිස්සනවා. මේ යාළුවනේ මේ විදිහට පොලොස් ගෙඩිය දෙකට කපා ගන්න ඕන. ඊට පස්සේ ආයෙ පාරක් මෙහෙම මැදින් මෙහෙම කපා ගන්න ඕන.
සාමාන්‍යයෙන් අපි මේකට කියන්නේ නහය කියලා මේ මැද්දේ තියෙන කෑල්ලට මේකට වහල්ල කියලාත් කියනවා මේකට නහය කියලාත් කියනවා. ඒ කෑල්ල අපි ඉවත් කරගන්න ඕනේ. මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා යාළුවනේ. ඊට පස්සේ මම වහල්ලා අයින් කරන විදිය කියා දෙන්නම්. දැන් කපාගත්ත කෑලි වල යාළුවනේ මේ හරිය තමයි වහල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ තමයි වහල්ල. අපි මෙතනින් මේ විදියට කපා ගන්නවා. මේ කෑල්ල අනිවාර්යෙන් ඉවත් කරන්න ඕනේ යාළුවනේ. පොළොස් හදනවා නම් මේ තමයි වහල්ල. මේ කෑල්ල ඉවත් කරනවා. දැන් බලන්න පොළොස් කෑල්ලේ ලස්සන හරිම ලස්සන නිකන් මලක් වගේ. දැන් ඊගාවට තියෙන්නේ ලිප පත්තු කරලා පොළොස් ටික තඹ ගන්න. එහෙනම් අපි ලිප පත්තු කරගමු. ලිපට ගින්න ටික දාගන්න. එහෙනම් යාළුවනේ පොළොස් එක තැම්බෙනකන් අපි මේකෙන් වහලා තියමු. යාළුවනේ දැන් පොළොස් ටික නම් නියමයට තැම්බෙනවා. එතකන් ඉතින් යාළුවනේ දැන් අපි එළවලු ටික කපා ගන්න යන්නේ. මේකේ තියෙනවා තක්කාලි, ලූණු, නයි මිරිස්, කරපිංචා, රම්පේ. එහෙනම් අපි මේ ටික කපා ගමු. අපේ පොළොස් ටික තැම්බෙනකන්. මේ විදිහට හොඳට ගිනියට කපාගෙන මාළුවට කරගත්තම තමයි යන්නේ රස. මේකට අපි ගන්න යාළුවනේ සැරම සැර නයි මිරිස්. මේකට එක එක පළාත් වල එක එක නම් කියනවා. හෝ මිරිස් කියනවා, නයි කොච්චි කියනවා. එක එක නම් වලින් මේක හඳුන්වනවා. ඒත් අපි කියන්නේ සැරම සැර නයි මිරිස්. මේක එක එක හැඩයට කැපෙනවා යාළුවනේ. හાર્ට් හැඩයට එක එක හැඩයට කැපෙනවා. කැපෙනකොට එන සුවඳට යාළුවනේ මාර සැර සුවඳක් එන්නේ. ඒ තරමට මාර සැරයි මේක.
යාළුවනේ තක්කාලි ලුණු මයි මිරිස් කපා ගත්තා. හරි යාළුවනේ එළවලු ටිකක් කපා ගත්තා. දැන් පොල් ගා ගන්න විතරයි තියෙන්නේ. අපි බලමු පොලොස් ටික තැඹිලාද කියලා. මේ හට්ටිය අල්ලනකොට නම් උඩින් රත් වෙලා තියෙන්නේ මාර විදියට. පොලොස් කැල්ල කරන් බලමු යාළුවනේ පොලොස් ටික තැඹිලාද කියලා. දැන් යාළුවනේ හොඳට තැඹිලා තියෙන්නේ. නියමටම තැඹිලා. දැන් අපිට වතුර පෙරලා ගන්න විතරයි තියෙන්නේ යාළුවනේ. එහෙනම් යාළුවනේ අපි පොල් ගෙඩිය ලැල් ගහගමු. හරි යාළුවනේ පොල් ගෙඩිය ලැලි ගහ ගත්තා. එහෙනම් අපි මේක බෙදලා පොල් ගාලා අපේ මාළුව හදමු. එහෙනම් යාළුවනේ අපි පොල් ගෙඩිය බිඳගමු. යාළුවනේ පොල් ගෙඩිය බිඳගත්තා. ඒත් යාළුවනේ වෙනද වගේ පොල් වතුර නෑ මේකේ. පොල් වතුර චුට්ටයි තියෙන්නේ. පොල් වතුර ටිකක් බමු. පොල් වතුර කියන්නේ පිපාස නිවන වගේම නැගට මාර සනීපයි. එහෙනම් දැන් තියෙන පොල් ටික ගාගෙන අපි පොලොස් මැල්ලුම හදාගමු. මේකට අපි කියනවා පොලොස් කුඩු කොටලා කියලා කියනවා. පොලොස් මැල්ලුම කියලා කියනවා. යාළුවනේ පොලොස් මැල්ලුමට ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. එහෙනම් ඉතින් අපි තේකකුත් බීලාම උයන්න පටන් ගමු. උයලා දවල්ට බත් ටිකක් කමු. Iskirinya ponga ponga te la 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 la. හරි යාළුවනේ පොලොස් ටිකක් තඹගෙන ඉවරයි යාළුවනේ. ඒ විතරක් නෙවෙයි පොල් ටිකත් ගාගෙන ඉවරයි. දැන් ගාගත්ත පොල් ටිකට කහකුඩු ටිකක් එකතු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ සාමාන්‍ය ගානට විතර වැඩි කහකුඩු එකතු කරගන්න නැතුව සාමාන්‍ය ගානට කහකුඩු එකතු කරගන්න. මොකද කහකුඩු වල රස වැඩි වුණොත් කන්න බැරි ගතියක් තියෙනවා. ඒ හින්දා සාමාන්‍ය ගානට කහකුඩු එකතු කරගන්න. වැඩි කහකුඩු එකතු කරගන්නත් එපා. ඉතින් යාළුවනේ දැන් ලුණු ටිකකුත් එකතු කරගන්න. සාමාන්‍ය ගානට වගේ ලුණු ටිකක් එකතු කරගන්න ඕන. ලුණු වැඩි වුණොත් අන්න එතනත් ප්‍රශ්නයක්. මගේ ජීවිතේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලුණු වැඩි වෙන එක යාළුවනේ. ඒ හින්දා හැමතිස්සෙම ඔය අකරතැබ්බට මුහුණ දෙන්න වෙන හින්දා සාමාන්‍ය ගානට මම ලුණු දාගන්න හැමතිස්සෙම හිතනවා. එතකොට මේකේ සුවඳේ රසේ රහස මොකද්ද කියලානේ ඔයගොල්ලෝ අහන්නේ. මේ මාළුව මෙච්චරම රසවත් වෙන්න හේතුව මොකද්ද කියලානේ ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇත්තේ. මේ මාළුව මෙච්චරම රසවත් වෙන්න මේ පොලොස් මැල්ලුම මෙච්චරම රසවත් වෙන්න අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි ගම්බිරිස්. එතකොට සුදු ලුණු, සූදුරු, ඉඟුරු, කුරුඳු පුංචිම පුංචි එනසල් ඇටයක් ඕන වෙනවා. එකම එක එනසල් ඇටයක්. එනසල් වැඩි වුණොත් සුවඳ වැඩි වෙන හින්දා. ඒ විතරක් නෙවෙයි අපි තව විදිහකට මේකට අබ එකතු කරනවා. අබ ඉස්සලාම වේලිච්ච ටික තමයි තලා ගන්න. ඉඟුරු සුදු ලුණු තැතින්ද අපි තලා ගන්නෙ නෑ. සෝදුරුයි ගම්බිරිසුයි කුරුඳුයි ටික අපි මෙහෙම වංගඩියට දාලා ඉස්සලාම කොටා ගන්න ඕන යාළුවනේ. යාළුවනේ දැන් මේ ටික කෙටනකොට ඉඟුරු සුදු ලුණු දා ගන්න ඕන. ඉඟුරු සුදු ලුණු එතකොට එනසල් අපි මේකට කම්බගත්ත
පොලොස් කෑලි ටික එකතු කරගමු. ඒකේ වතුර තියෙනවා යාළුවනේ. වතුර ටික ඉස්සෙල්ලා බේරන්න ඕන. වතුරත් එක්ක දාන්න හම්බනකොට මේ කොටනකොට වතුර ටික ඉස්සෙල්ලා පෙරාගමු. පොලොස් කෑල්ල බිමත් වැටුණා. පෙරාගෙන මෙහෙම දාගන්න ඕනේ. දාගන්න. යාළුවනේ දැන් අපි පොලොස් ටික මේ වගේ හොඳට කොටා ගන්න ඕනේ. මැල්ලුම් වගේ වෙනකන් කොටා ගන්න ඕනේ. යාළුවනේ දැන් කැටිලා තියෙන්නේ හොඳටම පොලොස් ටික. දැන් මැල්ලුමක් ගන්නට පොලොස් ටික කැටලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ මංගෙඩියේ මෝල් ගහේ තියෙන දේවල් හොඳට පිහදලා මෝල් ගහත් පැත්තකින් හෙට්ටු කරලා අපි මේ ටික දාගමු යාළුවනේ මේකට. භාජනයකට දාගමු. දැන් අපිට තියෙන ඊළඟ ප්‍රොසෙස් එක තමයි තෙල් දාන එක. යාළුවනේ දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. දැන් අපි කපාගත්ත ලූණු, එතකොට 9 මිලි ශ්‍රම්පේ, කරපිංචා, එතකොට තක්කාලි මේ ටික ඔක්කොම තෙලට දාගෙන කවලම් කරගන්න ඕන, ටෙම්පරාදු කරගන්න ඕන. හැබැයි ඕනවට වඩා සම්බන්ධ නෑ යාළුවනේ. නියම සුවඳක් එනවා යාළුවනේ. දැන් නම් ඉවසන්න බැරි සුවඳක් එනවා. හරි යාළුවනේ. දැන් අපි මේකට පොලොස් ටික දාගමු යාළුවනේ. තඹගත්ත පොලොස් ටික අර කොටාගත්ත පොලොස් ටික අපි මේකට දාගන්න. මේකට තමයි පොලොස් මැල්ලුම කියන්නේ. ඒ වගේ හොඳට කවලම් කරගන්න ඕනේ යාළුවනේ. පොඩ්ඩක් රස බලමු යාළුවනේ කොහොමද පොලොස් මැල්ලුම කියලා. කියලා නිම කරන්න බැරි තරම් රසක් තියෙනවා. චුට්ටක් කාලා බලමු. යාළුවනේ ඔයාලත් මේ විදිහට හදලා කාලා බලන්න. පුදුම රසක් තියෙන මේ පොලොස් මැල්ලුම. මම පුංචි කාලේ ඉස්කෝලේ යනලා ආපුවම අම්මා මේක හදලා තියෙනවා මට ඉස්සර මතකයි. පොලොස් කුඩු කොටලා උයනවා කියන්නේත් මේ පොලොස් මැල්ලුමටමයි. පොලොස් කුඩු කොටලා උයනවා කියනවා. එතකොට පොලොස් මැල්ලුම කියලා කියනවා. තව ටිකක් වෙලා ලිපේ තියලා අපි මේක බාගෙන රසම රස බත් කටක් කමු.
එහෙනම් යාළුවනේ දැන් අපි හදාගත්ත රසම රස පොලොස් මල්ලුම දැන් රෙඩි. නියම සුවඳකුත් එනවා. එහෙනම් බත් ටිකකුත් ඔන්න මම බෙදාගත්තා. පොලොස් මල්ලුම් එක්ක බත් ටිකක් කමු. මට මාර වතුර තිබා යාළුවනේ මේ ලිපේ ඉඳලම දාඩියක් දාලා තියෙන්නේ. පසක් කන්න සූදුරු වෙනසල් වල සුවඳ ගම්බිරිස් වල තියෙන සැර ඒ විතරක්ද නයි මිනිසුත් එකට එකතු වුණාම කොහොම සරක්ද ඔන්න ඉතින් යාළුවනේ රසම රස පොලොස් මැල්ලුමකුයි රසම රස අත්දැකීම් ගොඩකුයි එක්ක ලස්සන ව්ලොග් එකකින් අද අපි හම්බ වුණා. ඉතින් යාළුවනේ තවත් මේ වගේ කියන්නත් බැරි තරම් රසවත් මොහොතකින් නැවත හම්බ වෙමු. මේ දානාස් ඩෙස්ටිනේෂන්